අලියෙක් වැටුණත් ගොඩේමක් නැති මාරයාගේ කට. මේ තමා මාදුරුව ජලාශයේ සිට මහවැලි බී කලාපය පෝෂණය කරමි වැලිකන්ද සිංහපුර දක්වා ගලාගෙන යන කිලෝමීටර් 53කට ආසන්න ඉසෙට්ටියල. උපරිමය තප්පරයට ඝනමීටර් 64ක් ජලය ගෙනියන්න පුළුවන් මේල මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් ඒ කියන්නේ කිලෝමීටර් 53ම නිම කරලා තියන්නේ කොන්ක්‍රීට් වලින්. ඒ වගේම තමයි ඉසඩ්ඩියල ආරම්භයේ පතුලේ පළල මීටර් 5ක් විතර වෙද්දී අවසානයේ පතුල ඒ කියන්නේ වැලිකන්ද ප්‍රදේශයට ලං වෙද්දී මීටර් 3.5කට විතර අඩු වෙනවා. අඩි 15ක් ආසන්න නැලේ ගැඹුරත් එයා සමාන්තරව අඩු වෙනවා. මේකට හේතුව තමයි ඉහළ කොටසදී වැඩි ජල ප්‍රමාණයක් අරගෙන යන්නත් පහළට යනකොට ක්‍රමයෙන් ජලය බෙදලා අවසන් වෙන නිසා අඩු ජල ප්‍රමාණයක් රැගෙන යනවා. මේ ගලාගෙන යන මහා ජල කඩෙන් මහවැලි බී කලාපයේ කුඹුරු හෙක්ටයාර් 19000කට අධික ප්‍රමාණයක් පෝෂණය වෙනවා. ඒ විතරක් නෙමේ මේ ගම්වල පානීය ජල අවශ්‍යතාවය වගේම එදිනෙදා වැඩ කටයුතු බොහොමයකට ජලය සපයාගන්නේ මෙන්න මේ ඇලේ. ඒ වගේම කුඩා ප්‍රමාණයේ විදුලි බලාගාර 3කින් විදුලියත් නිපද වෙනවා. වාරි තාක්ෂණය කොච්චර දියුණුණත් කනගාටුදායක කාරණාව තමයි මේ ඇලට සතෙක් වැටුනොත් ගොඩ එන්න විදියක් නැහැ. ඉතින් මේ අරලගම් විලාසිත විතරක් වසරකට අලි ඇතුම් පමණක් 35කට ආසන්න සංඛ්‍යාව මෙන්න මේ ඉසඩ්ඩියලට වැටෙනා වගේම කිහිප දෙනෙක් විතරයි දිවි ගලව ගන්න. මෙච්චර තාක්ෂණයේ දියුණු ලෝකේ බලමු අපි මේකට විසඳුමක් කවදා හම්බෙයිද කියලා. Falui